දහම. මේ විශ්ව ධාතුවේ තියෙන පිංගුතුනේ බොහොම හරබරම සත්‍ය තමයි ඔබ ඔය සියලු දෙනා දරාගෙන කටයුතු කරන්නේ. ඔබේ දරාගෙන ඉන්න දහමට ගෞරවයක් විදියට හරි පිංගුතුනේ. පුළුවන් තරම් දහම් මානසිකාරයෙන් ඉන්න බලන්න. හැම වෙලාවෙම කතාවට වැටෙන්නේ නැතුව. මේ කියන්නේ පිංගුතුනේ ජීවිතේට ගන්න වටින අවවාදයක්. පුළුවන් තරම් අවශ්‍ය දේ විතරක් කතා කරන්න. කතා කරන්න කලින් පිටින් බලන්න. ඕක මේ දැන් කියන්න ඕන දෙයක්ද කියලා. ඕක මේ දැන් කියන්න ඕන දෙයක් නෙමෙයි නම් පස්සේ කියන්න. ඒ වගේම බලන්න පිටුතුනේ ඕක මේ කියන්න ඕන කෙනාට කියන්න ඕන දෙයක්ද කියලා. මේ ඔබ ඉස්සරහින් ඉන්න කෙනාට ඕක කියන්න ඕනේ. එතකොට ඔබ ඉස්සරහින් ඉන්න කෙනාට නෙමෙයි ඕක කියන්න ඕනේ. එහෙනම් දැන් එයාට කියන්න එපා ඒක. කියන්න ඕන කෙනාට කියන්න. තාම බලන්න පිටුතුනේ. ඕක කිව්වොත් වෙන යහපතද වැඩි නොකිව්වොත් වෙන යහපතද වැඩි කියලා. එහෙමත් බලන්න පිටුතුනේ. කිව යුතුම දෙයක්ද කියලා. කිව යුතුම නැත්නම් ඒත් නොකියයි. ඔබට සරලව පින් බලන්න ඔන්න ඔය ෆිල්ටර්ස් තුන දාගෙන. ගොඩාක් හිතන්න ඕනේ. ඔන්න ඔය ෆිල්ටර්ස් තුන දාගෙන බලන්න. ඔබ කතා කරන ප්‍රමාණය අඩු වෙයි සහ ඔබ කතා කරන දේ බොහොම අර්ථවත් දෙයක් බවට පත් වෙයි. මොනවද ෆිල්ටර්ස් තුන? ඉස්සර බලන්න මේ දැන් කියන්න ඕන දෙයක්ද කියලා. ඊළඟට මං කියන්න ඕන මෙයාට. මේ මගේ ඉස්සරහින් ඉන්න කෙනාට මම මේ කියන්න ඕන. තුන්වෙනි කාරණාව. බලන්න පින්වතුනි. කියන එකද වඩා හොඳ නොකියන එකද වඩා හොඳ කියලා. සමහර දේවල් ඇති නොකියන එක වඩා හොඳයි. ඒක තන නොතන අනුව ඔබට බලන්න සිද්ධ වෙනවා.